මේ වීඩියෝ එක බලන ඔයා විදේශගත වෙලා ඉන්න පුද්ගලයෙක් නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලයි කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම තමයි කවුරු හරි කෙනෙක් ඔයාලගේ සහෝදරයෙක් විදේශගත වෙලා ඉන්නවා නම් ඔයාලගේ සැමියෙක් විදේශගත වෙලා ඉන්නවා නම් ඉතින් අන්න ඒ යාලා මේ වීඩියෝ එක බලයි කියලා මම විශ්වාස කරනවා. ඉතින් මේ මම කතා කරන ප්‍රශ්නය ලංකාවේ මේ වෙනකොට ශීඝ්‍රයෙන් වැඩි වෙලා යන ප්‍රශ්නයක් ගැන තමයි ඔයාලත් එක්ක කතා කරන්නේ. ඉතින් මේකේ මම ඔයාලට මැසේජ් එකක් දාන්නම්. ඉතින් මට වැඩි විස්තර දාන්න බෑ. නමුත් මේ දේ ගැන මම විවෘතව කතා කරන්න තීරණය කරා. ඉතින් මේ මැසේජ් එකේ තියෙන විදිහට ඔයාලා බලන්න මොකක්ද තියෙන්නේ කියලා. ඉතින් ලංකාවේ සෙක්ස් කියනකොට ඔයාලා දන්නවා ලංකාව ඒකෙන් තියෙන වෙනම තැනක. ඉස්සර මේ දේ බොහොම පරිස්සමට කරන සාමාන්‍ය මිනිස්සු අතරේ තියෙන දෙයක් වුණා. නමුත් මේක දැන් මේ වෙනකොට මේ මොබයිල් ෆෝන් එතකොට මේ තියෙන දේවල් තාක්ෂණෙත් එක්ක මේකත් නිකන් ඉස්සරහට ගිහිල්ලා ඒක නිකන් සෝෂල් වෙලා තියෙනවා. ඉතින් එතකොට මේ මැසේජ් එක ඔයාලා පොඩ්ඩක් බලන්න. මේ මැසේජ් එකෙන් ඉලක්ක කරගන්නේ විදේශගත වෙලා ඉන්න පිරිමි පුද්ගලයන්ව. ඉතින් මේකෙදි ගොඩාක් පිරිමි අය මේකට අහු වෙනවා. හරිද? එතකොට මම මේක පුද්ගලික අත්දැකීමකුත් එක්ක ගන්නෙ. මොකද මගේ යාළුවෙක්ට වෙච්ච පුද්ගලික දේකුත් එක්ක තමයි ගන්නෙ. ඉතින් යාළුවෙක් වැඩ කරනකොට මෙයාට එනවා මෙන්න මේ විදියට මැසේජ් එකක් එනවා. ආවට පස්සේ මෙන්න මෙහෙමයි කියලා කතා කරනවා. ඉතින් කතා කරලා ඉවරලා මෙයාට මේ පුද්ගලයාට මගේ යාළුවාට කෝල් එකක් ගන්නවා. ඉතින් කෝල් එකක් අරගෙන ඉවරලා මෙයා ඒ අදාළ විදියට වීඩියෝ එක කරගෙන යනවා. ඉතින් මගේ යාළුවත් මේක මොකක්ද මේ වගේ දෙයක් දැන් අලුත් දෙයක් නේ. ඉතින් ඒක බලන්න ඉතින් ඒක දිහා බලාගෙන ඉන්නවා වීඩියෝ කෝල් එකකින්. ඉතින් මේක එහා පැත්තෙන් මේ දේ කරන ගැහණු කෙනා කරන්නේ මේ කාන්තාව කරන්නේ මේක ස්ක්‍රීන් වීඩියෝ කරගන්නවා. ස්ක්‍රීන් එක රෙකෝඩ් කරගෙන ඉවරලා පස්සේ ඔන්න මෙයාව බ්ලැක්මේල් කරන තැනට එනවා. බ්ලැක්මේල් කරනකොට කෙලිම රුපියල් 10000ක් 15000ක් 20000ක් එතනින් එහා මෙන්න මේ සල්ලි ටික මට දීපන් මේ ටික දාපන් මට නැත්නම් මම මේක ඔබගේ FB එකේ ඉන්න යාළුවන්ටත් එක්ක පෙන්නන මේක FB එකට දානවා කියලා ඔන්න තර්ජනය කරනවා. මුලින්ම මේ වගේ ප්‍රශ්නයක් ඔයාලට ආවොත් එහෙනම් ඔයාලා කිසි දෙයකට බය වෙන්න එපා. හරිද? සල්ලි දාන්න යන්නත් එපා. බය වෙන්න දෙයක් නැහැ. සල්ලි දාන්න යන්න එපා. මේවට කරන්න වැඩ තියෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ වගේ කෝල් එකක් ඔයාලට ආවොත් එහෙම මේ වගේ මැසේජ් අවිල්ලා ඔයාලව පොළඹ ගන්න හදුවොත් එහෙම මේ වැඩේ කරන්නත් එපා. මොකද ඔයාලා යම් කිසි රටකට යන්නේ ඔයාලගේ තියෙන පෞල් ජීවිතය සාර්ථක කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ පුද්ගලික ජීවිතයක් නම් ඔයා තනියම නම් ජීවත් වෙන්නේ. ඔයාගේ ඉදිරි ජීවිතය හදාගන්න. මේ වගේ දේවල් වලට තමයි ඔයාලා රට යන්නේ. ඉතින් මේකට පළවෙනි පාර සල්ලි දාලා ඔයාලා අහු වුණා කියලා කියන්නේ ඔයාව දිගින් දිගටම බ්ලැක්මේල් කරනවා. ඉතින් ඒක නිසා මේකට අහු වෙන්න එපා. මොකද මේක ගොඩක්ම මේ වෙනකොට WhatsApp වල Telegram වල තියෙනවා. ඉතින් මේ මගේ යාළුවා මට මේ FB account එක එව්වා. ඉතින් ඒ account එක එව්වට පස්සේ මම ඔයාලට කලිනුත් වීඩියෝ එකක් දාලා තියෙනවා. මේ FB account එකේ ඉන්නේ සාමාන්‍යයෙන් ෆ්‍රෙන්ඩ්ලා 39ක් විතර. ඉතින් මේ ඉන්න 39ම සම්පූර්ණයෙන්ම ඊශ්‍රායෙල් වල වැඩ කරන. එතකොට තවත් වෙන රටවල් වල වැඩ කරන කොල්ලෝ තමයි ඉන්නේ. ඉතින් එතකොට මෙයාගේ වැඩේ පැහැදිලිනේ. එතකොට මෙන්න මේ වගේ දේවල් වෙනවා. ඉතින් ඔයාගේ සැමියාත් රට ඉන්න කෙනෙක් නම් මම මේ කියන්නේ යාළුවත් එක්ක රණ්ඩු වෙන්න කියලා නෙමෙයි. එයාලව දැනුවත් කරලා තියන්න මෙන්න මේ වගේ දෙයක් වෙනවා. මේ වීඩියෝ එක යාළුවට ෂෙයා කරන්න පුළුවන් නම් ෂෙයා කරන්න. මේ වගේ දේවල් වලට අහු වෙන්න එපා කියලා ඉවරලා කියන්න. මොකද අනන්තවත් ඇත්තටම මැසේජ් එනවා. මම මේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ හිටපු අනිත් පුද්ගලයන්ව දැනුවත් කරා. මම පුද්ගලිකව මොකද අපේ ලංකාවේ ඉන්න කවුරු හරි කොල්ලෙක් තමයි ගේමක් ගහ ගන්න රටකට ගිහින් තියෙන්නේ. ඉතින් එයාලත් මට තෑන්ක්ස් කියලා මැසේජ් දාලා තිබ්බා. ඉතින් ඒ තව පුද්ගලයෙකුත් මට එවලා තිබ්බා. ඕක වෙනම මල්ලි. ඇත්තටම මේ මටත් මැසේජ් එනවා. ඉතින් ආපු දවස් වලින් පස්සේ අපි වීඩියෝ එකක් දෙකක් දැම්මට පස්සේ එක්කෝ වෙන රටක කොඩියක් පේන්නත් බෑ ඉතින්. හරිද? ඒ වගේම තමයි මම හොයපු දෙයක් තමයි මෙන්න මේකෙදි ගොඩක් වෙලාවට මේ අඩු වයසින් කියන්නේ 2000න් පස්සේ කාන්තා මේ කියන්නේ කෙල්ලෝ ඉන්නවනේ. ඉතින් මෙන්න මේ කෙල්ලෝ මේකට ගොඩක් ඇබ්බැහි වෙලා තියෙනවා. හරිද? ඉතින් දෙමව්පියන්ටත් මේකෙදි වගකීමක් තියෙනවා. දෙපාරක් හිතලා බලන්න. සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව ඉස්සර අපි අනිවාර්යයෙන්ම කියනවා ගෑනු ළමෙක් ඉන්නවා නම් ගෙදර ගෑනු ළමයිගේ කාමරේට දොරක් තියෙන්න ඕනේ අනිවාර්යෙන් කියලා ඉවරලා. මොකද මේ ගෑනු ළමයිගේ පෞද්ගලිකත්වයට හානි වෙන නිසා. හානි වෙන්න පුළුවන් මොකක් හරි අනතුරක් වෙන්න පුළුවන් නිසා තමයි ඒක කියලා තියෙන්නේ. ඉතින් එතකොට ඉස්සර කාලේ ෆෝන් තිබ්බේ නැහැ. නමුත් දැන් දෙමව්පියෝ ඔන්න චුට්ටක් ඔයාලා ඇලර්ට් වෙන්න ළමයි මොනවද කරන්න නැත්තේ? කාමරේ දොර වහගෙන මොනවද කරන්න නැත්තේ රැයට? එතකොට පාඩම් කරනවා වෙන්න පුළුවන්, පාඩම් කරනවා කියන්න පුළුවන්. ඒ වගේ මොනවද තව මොනවද කරන්න නැත්තේ? මෙන්න මේ දේවල් ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙලා ඉන්න දෙමව්පියොත් මොකද ළමයිගේ අතේ සල්ලි ගැවසෙනවා නම් ඉතින් ඒ වගේ දේවල් වලදී පොඩ්ඩක් ඔයාලා ඇලර්ට් එකේ ඉඳලා ඉවරලා ඒ වගේ දේවල් වෙන ඒවා නතර කරගන්න බලන්න. මොකද ඒකෙදි ඒ ගෑනු ළමයිගේ ජීවිතේ හානි වෙන්නත් පුළුවන්. ඒ වගේම තමයි අර වගේ පිරිමි ඒ කියන්නේ අපේ රට ගියපු කොල්ලෝ විනාශ වෙන්නත් පුළුවන්. මෙන්න මේ දේවල් නිසා. ඉතින් මේකත් ඔයාලට පුළුවන් ඔයාලගේ යාළුවන්ට ඔයාලගේ ඥාතීන්ට ෂෙයා කරලා දෙන්න. ෂෙයා කරලා ඉවරලා දැනුවත් කරන්න. ඒ වගේම තමයි මේකට අහු වෙන්න එපා. මේ වගේ දේවල් වලට මොකක් හරි ඔයාලත් අත්දැකීමක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. අත්දැකීම ලියන්න අවශ්‍ය නැහැ. කමෙන්ට් එකක් දාගෙන යමු. ඒ වගේම තමයි අපිවත් ෆලෝ කරලා තියාගන්න. ඔයාලට කියන්නේ මොන හරි දෙයක් දැනුවත් කරන්න දෙනවා නම් මම මේක වීඩියෝ එකකින් ඔයාලට අරගෙන එනවා. ඉතින් මට තියෙන වෙලාවත් එක්ක